මෙන්න මේ ස්ටාර් එකත් කන්ඩිෂන් වෙන්නේ මෙන්න මේ විදියට. මේකේ උඩ කොටස් ටික මෙන්න මේ විදියට තියෙනවා. උඩ කොටස් ටික එකිනෙකට ගලවන්න ඕනේ කන්ඩිෂන් කරනවා නම් ටොටල් බොඩි එක ගලවන්න ඕනේ, ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ගලවන්න. බලන්න මේ ඉන්ටේක් එක ගැලවුවට පස්සේ චේම්බර් ඇතුලේ තියෙන කාබන් ටික සෑහෙන කාබන් ප්‍රමාණයක් තියෙනවා මේ ස්ටාර් එකේ නම්. ඊට අමතරව කූලන්ට් ලීක් එකක් පැහැදිලිවම පේන්න තියෙනවා. බලන්න ප්ලග් වලට ඔයිල් බෑලා තියෙනවා. ප්ලග් ඔයිල් වලින් පෙඟිලා තියෙනවා. මේ රේලින් ගැලවුවට පස්සේ ඔයිල් ඇදලා තියෙනවා ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට. ඒ කියන්නේ PCV වෑල් එක. බලන්න මේ ඔයිල් රින් තුනක් තමයි එන්නේ මේකේ ටැපට් කවර් එකට. මේ බලන්න ඔරෙන්ජ් තුන ගිහිලා තියෙන්නේ කර වෙලා. මේක තුන අනිවාර්යෙන් මාරු ගන්න ඕනේ. ටැපට් කවර් බැගින් එක මාරු ගන්න ඕනේ. බලන්න චේම්බර් එක මෙන්න මේ විදිහට සම්පූර්ණ ක්ලියර් වෙන්න ඕනේ. තෙල් උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති වෙයි. ඉතුරු කොටස් ටික හයි ප්‍රෙෂර් ගාලා සම්පූර්ණ බෙල්ට් පැත්ත කීම කීනෝකී ඔක්කොම මෙන්න මේ විදිහට කන්ඩිෂන් කරනවා නම් හයි ප්‍රෙෂර් ගාලා සුද්ධ කරලා දැන් මේකේ නම් ප්ලග් ටිකත් අපිට දාන්න උනා. ප්ලග් සවුත් වෙලා තිබ්බින්දා මේ විදිහට ඉග්නිෂන් කොයිල් එකේ ඉඳලා සම්පූර්ණ ඕල් රවුන්ඩ් චෙක් කරලා හයි කරගත්තොත් සෑහෙන කාර්යයක් යනකම් ඔයාගේ ස්ටාර් එකෙත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුළු එන්ජින් එකේ පැත්ත සම්පූර්ණයෙන් බලන්න ඕනේ. තියෙන අඩුපාඩු අතුරු ලීක් කොයිල් ලීක් ඔක්කොම ඒතර අහු වෙනවා. ඒ ඔක්කොම ෆික්ස් කරලා